මේ පාර වෙසක් එකට වෙනදා වගේ නැතුව ලස්සන ලයිට් ඩිසයින් එකක් දාමුද? ඔයාගේ කූඩු වලට කිසිම වියදමක් නැතුව මෙන්න මේ යුනිට් එකෙන් ඔයාලට පුළුවන් ලස්සන ලයිට් ඩිසයින් එකක් දාගන්න. ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මෙන්න මේ යුනිට් එක ඔයාලට ගන්න වෙනම සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. මොකද මේක පරණ බල්බ් වලට ආපු ලයින් 4ක් තියෙන මේ يعني ලයින් 4ක් වැඩ කරන දැනට එන බල්බ් වල නම් තියෙන ලයින් දෙකයි. ඒ වගේ යුනිට් එකක් ඔයාලා දාගත්තොත් මේකෙන් කරන්න වෙන්නේ ලයින් දෙකයි. කියන්නේ කූඩු දෙකක් නැත්නම් පාට දෙකක් වගේ මාරුවට වැඩ කරන විදිහට මේ ඉස්සරහ මොඩල් එක මේක සාමාන්‍යයෙන් අර පරණ බල්බ් වල තියෙනවා. බල්බ් වල කැඩලා නම් ඉතින් ඔයාලට මේ යුනිට් එකෙන් කොහොමද වැඩක් නැහැ නේ. අන්න ඒ නිසා මෙන්න මේ යුනිට් එක ගන්න පුළුවන්. ඉතින් මේකේ පුළුවන් ඔයාලට ලයින් 4ක්. අපි හිතමුකෝ නිල් කහ රතු සුදු කියලා බල්බ් 4ක් දාගත්ත කියලා. අන්න ඒ 4 වෙනම channel 4ක් විදිහට ඩිසයින් 4ට මාරු කරනවා. බල්බ් වලේ තියෙන ඩිසයින් ඔයාලා දැකලා තියෙන සාමාන්‍ය මේකේ මේ 8ක් ගහලා තියෙනවා. මෙන්න මේ 8ම එකෙන්කට යූස් වෙන දාන්න පුළුවන් නැත්නම් එකම ඩිසයින් එක දාලා තියෙන්න පුළුවන්. ඒ විදිහට බල්බ් වල යූස් කරා වගේම ඔයාලට මේකත් යූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ වගේ යුනිට් එකක් මම ගලවලා මේ තුල ඔයාලට පේන්න ගලවපු එකක්. මේකේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් 4කින් ලයින් 4 බෙදලා තියෙන නිසා මේකට සාමාන්‍ය වොට් 100ක වගේ ඒ කියන්නේ එක channel එකකට නැත්නම් මේ අපි දැන් ලයිට් 4ක් දානවා කියමුකෝ එක ලයින් එකකට වොට් 100ක වගේ පවර් එකක් දෙන්න පුළුවන්. ඒතර වොට් 100 ගානේ ලයිට් 4ක් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අපි දැනට අර මේ ෆිලමන්ට් බල්බ් නැති නිසා අපි LED බල්බ් නම් දාන්නේ. LED බල්බ් ගොඩක් යූස් කරන්න පුළුවන් මේකට කිසිම බයක් වෙන දෙයක් නැහැ. මොකද වොට් 100 බල්බ් 4ක් දාලා අපි මේක ටෙස්ට් කරලා බලලා තිනවා. ඒ වීඩියෝ එකත් අවසානට දාන්න ඔයාලට. ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මේ වයර් ටික දාගන්න හැටි කොහොමද කියලා බලා ගන්න තියෙන්නේ. දැන් අපි මේ බල්බ් වල ඉන්න හීනි වයර් ටිකක් නමුත් අපි මේක කපලා අයින් කරලා මෙන්න මේ වගේ TT වයර් පාස් එකකින් තියෙන. මොකද බල්බ් වලේ පොඩි බල්බ් ගොඩකට දෙන්න ඒ ඇම්පියර් ගන්න බෙදෙන විදිහට හීනි වයර් එකක් දිගට දාලා තියෙන්නේ. නමුත් අපි බල්බ් වලක් වගේ මේක යූස් කරන්නේ නැහැ. එක ලයින් එකකට බල්බ් 3ක් 4ක් ඔය වගේ ප්‍රමාණයක් තමයි සෙට් කරන්න බලාගෙන ඉන්නේ. මොකද ලොකු දැන් මේකේ වොට් 100ක් දෙන්න පුළුවන් කියලා අපි වොට් 100ම නිතරම යූස් කරන්නේ නැහැ. මොකද ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේකේ වයර් ටික සෙට් වෙන හැටි බලා ගන්න. දැන් මම මෙන්න මේක හරවගෙන තියෙන්නේ. දැන් මේ තියෙන ඉස්සරහ පැත්ත ඔන්නෝම හරවගත්තා. හරිද? ඊට පස්සේ මේ පින් ටික තියෙන මගේ අතේ පල්ලෙහා පැත්තට ඔයාලට පේනවා ඇති. හරිද? මෙන්න මෙහෙම තියාගත්තට පස්සේ මේකේ මම මෙන්න මේ දකුණු පැත්තේ කොනෙන් පටන් ගත්තාම දකුණු පැත්තේ පළවෙනියටම තියෙන වයර් දෙකට තමයි අපි කරන්ට් එක දෙන්න දෙන්නේ. මෙන්න මේකයි තමයි නියුට්‍රල් ෆේස් විදියට අපි වයර් කියන්නේ අපි කරන්ට් එකට ප්ලග් කරන වයර් දෙක පහ ගන්න ඕන. අපි ඒක ඕනනම් අර සාමාන්‍යයෙන් අපි අර බල්බ් වල තියෙන සොකට් එක තියෙන එක නැත්නම් ඉලෙක්ට්‍රික් බඩු වලට එන මොන හරි 2 පින් ප්ලග් එකක් පාස ගත්තම හරි මෙන්න මේ පළවෙනි පින් දෙක මෙන්න මේකටයි. හරිද? ඊට පස්සේ ඊළඟට තියෙන 1 2 3 4ක් තියෙන මේ 4 තියෙනවනේ. ඒ 4 තමයි මේ ට්‍රාන්සිස්ටර් වලින් ආපු ලයින් 4 තියෙන්නේ. වෙනවද? ඒ ට්‍රාන්සිස්ටර් 4න් ආපු ලයින් 4 වෙනම පාස් කරනවා එක පාටකින්. මොකද ඒ 4 තමයි බල්බ් වල නියුට්‍රල් එක හරි ෆේස් එක හරි වෙන්නේ. මේ මෙතනින් දෙක මාරුනොත් මේක නියුට්‍රල් වෙනවා. අනිත් පැත්තට දැම්මොත් ෆේස් වෙනවා. ඒක අවුලක් නැහැ. ඔයාලා ඒක ලොකුට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ ඊට පස්සේ අපි මෙන්න මේ 4 1 2 3 4 කියන මේ පින් 4ට අපි නිල් පාටින් හිතමුකෝ. අපි නිල් පාට ඊට වයර් 4 පාස් කරනවා. හරිද? ඊට පස්සේ මේ අවසාන පින් එක තමයි හැම එකටම නියුට්‍රල් එක වෙන්නේ. එක්ක නැත්තම් දෙපැත්ත මාරුනොත් හැම එකටම ෆේස් එක වෙන්නේ. හරිද? ඒ නිසා ඒකට අපි ගුරු පාට දාගන්නවා. එතකොට මේ වලට පේනවා ඇති මම මෙන්න මේක දාගෙන තියෙන්නේ යන්නේ මේ විදිහට. මේක මෙන්න මෙතන නම් පොඩි පාට මාරු වෙලා තියෙනවා. මේ තියෙන මේ පළවෙනි දෙකට මම ගැටයක් ගහගෙන තියෙනවා. මෙන්න මේ දෙක තමයි කරන්ට් එක දෙන වයර් දෙක. ඊට පස්සේ මේ 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේ 4 තමයි ලයින් 4 බල්බ් වල. ඊට පස්සේ මම මෙන්න මේ ටේප් එකක් ගහලා වෙනම වෙන් කරගෙන තියෙන අවසාන පින් එක. ඒක තමයි හැම එකේම කොමන් එක වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ටිකට කොහොමද කරන්ට් එකට ප්ලග් කරාට පස්සේ මෙයාලා වැඩ කරන්නේ කියලා. දැනට මම බල්බ් 4ක් දාලා තමයි ඔයාලට පෙන්වන්නේ යන්නේ. ඒක නිසා මම මෙන්න මේ විදිහට බල්බ් 4ක් දාන්න පුළුවන් වෙන හෝල්ඩර් 4කට වයර් දාගත්තා. මේක බලා ගන්න පුළුවන් නිල් පාටයි ගුරු පාටයි තමයි හැම එකෙම තියෙන්නේ. මම ඒක නිසා අර කොමන් එකට ඔක්කොම දෙන්න ඕන නිසා නිල් පාට වයර් 4 හරි ගුරු පාට වයර් 4න් හරි එක පාටක් එකතු කර ගන්නවා. මම දැන් මෙතෙන්දී නිල් පාට වයර් 4 එකට එකතු කරලා ඒ කොමන් ලයින් එකට දෙනවා. මේ තියෙන මේක මම කොමන් එක මේ අර ටේප් කැලක් ගහගත්ත කිව්වා. අන්න ඒකට මේ නිල් පාට වයර් 4ම මේ හෝල්ඩර් 4න් එන වයර් 4 මෙන්න මේ විදිහට සෙට් කරගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන මෙන්න මේ ගුරු පාට වයර් 4 ඒක මෙන්න මේ ලයින් 4ට වෙන වෙනම අමුණු ගන්න තමයි දැන් යන්නේ. දැන් වලට පේනවනේ මේ නිල් පාට 4 එකට එකතු කරලා කොමන් එකට දුන්නා. ගුරු පාට මේ පැත්තෙන් එන 4 එකතු කරලා මැද 1 2 3 4 මෙන්න මේ පින් 4ට දුන්නා. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ පවර් එක දෙන්න මෙන්න මේ වයර් දෙකට ෂොකට් ටයිම් මොකක් හරි සෙට් කරගෙන දානවා. මේ දැන් වලට පේනවා ඉතින් අපි සර්කිට් එක හයි කරගත්ත විදිය මේ පින් එක දුන්න කොමන් එක මේ 4 දුන්න බල්බ් 4 නියුට්‍රල් 4 ලයින් 4 ඊට පස්සේ අවසාන දෙකට මෙන්න මේ විදිහට පවර් එකට කනෙක්ට් කරලා තියෙන්නේ.
දැන් ඔන්න අපි බලමු ස්විච් එක ඔන් කරලා මොකද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම අපි ස්විච් එක දාගන්නවා. මේ ස්විච් එක දාගත්තට පස්සේ ඔයාලට පේනවා නේද මේ මම මේක නයිට් බල්බ් හතරක් හොදාගෙන තියෙන්නේ. ඒක එකෙන් එකට මේ ලස්සනට අර බල්බ් වලේ විදියටම වැඩ කරනවා. මෙතන මේ ස්විච් එක ඔබලා අපිට ඕන නම් මේ සිස්ටම් එක චේන්ජ් කරගන්නත් පුළුවන් මෙන්න මේ විදියට අර මෙන්න මේ විදියට හොඳ එළියක් තියෙනවා. දැන් මම මෙතන මේ නයිට් බල්බ් හතරක් හදාගෙන තියෙද්දි ඔයාලා හිතන්න පුළුවන් මේක මේ නයිට් බල්බ් වලින් විතරයි කරන්න පුළුවන් කියලා. මම ඒක නිසා ඔයාලට ඕන නම් තව ලොකු බල්බ් එකකුත් දාලා පෙන්නන්නම්. මෙතන මේ වොට්සී බල්බ් එකක් දැනට මං ගාව නැහැ. නැත්නම් තිබ්බනම් අපිට දාලා බලන්න තිබ්බා. දැන් මම මෙන්න මේ ලොකු බල්බ් එකක් දාලා තියෙන මේක ලයින් එකට මේ වලට පේනවා ඇති අර පත්තු මෙන්න මේ විදියට. මේකෙදි අපි බලන්න ඕන ප්‍රධානම දේ තමයි අපි දාන ලයිට් එක මේ ලයින් හතරටම සමාන වෙනවා. ඒ කියන්නේ නයිට් බල්බ් දානවා නයිට් බල්බ් හතරක්. වොට්සී බල්බ් දානවා නම් ඒව හතරක්. නැත්නම් මෙන්න මේ වගේ ලොකු බල්බ් දානවා නම් අන්න ඒ වගේ හතරක් හෝ හතරක් දානවා හතරක් අටක් දානවා නම් අටක් ඒ විදිහට කියන්නේ එක ලයින් එකට දෙක දෙක දානවා නම් කොහොම හරි මේ අපේ ලයින් එක බැලන්ස් වෙන්න තමයි ඕන. ප්‍රොඩක්ට්ලිය බැලන්ස් වෙන්න නම් ඒ කියන්නේ හරියට ටයිමින් එකටපත් වෙන්න නම් මෙන්න මේ හෝල්ඩර් හතර දාන බල්බ් අතර සමාන වෙනවා. සමාන වුණාට පස්සේ එකම ටයිම් එකේදී නිවෙනවා පත් වෙනවා එක විදිහට බැලන්ස් වෙනවා. අර එක ලයිට් එකක් හරි ලොකු එකක් හරි පොඩි එකක් හරි වටනොත් වෙන්නේ ඒ ටයිම් එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන එක තමයි. දැන් මේ වලට බලන්න පුළුවන් මේ තව රටාවක් එනවා. මොන විදියට මාරු රටා ඉබේට මාරු වෙන දාන්නත් පුළුවන්. අර බල්බ් වල වැඩ කරන විදියටම මේකෙත් මේ ලයිට් එක මාරු වෙනවා. මේ විදියටම අපි කූඩුවට දැම්මත් ලොකු ලයිට් හතරක් දාලා කූඩු හතරක් හදලා මේ විදියට මාරු කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක අවසානට දාන්නම්. අපි මේ විදියට අවුරුදු කීපයක්ම මේ යුනිට් එක පාවිච්චි කරා. අපි කොහොමද ඒකේ කාලවල කූඩු හැදුවේ කියලාත් ඔයාලට වීඩියෝ එකේ අවසානට දාලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඔයාලා කැමති නම් අපේ පේජ් එක ෆලෝ කරලා අපිත් එක්ක දිගටම ඉන්න. වීඩියෝ එක හොඳයි ලස්සනයි කියලා හිතනවනම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න. තැන්ක් යූ වෙනවා ඔයාලා හැමෝටම.